ජීවිතේ ලැබපු යම්කිසි අත්දැකීමක් හීනයකට පාර කැපුවා කිව්වොත් පිළිගන්නවද? ඔව් ඒක එහෙම තමයි. නිවසේ මිදුල මට වුණේ මල් පැලයක් හිටවන්න වුණාට අපේ දුවලගේ තාත්තට වුණේ එළවලු පැල හිටවන්න. ඔන්න ඔය හේතුව හින්දාම අදින් වසර 10කට 12කට විතර ඉස්සර මම හිතුවා කවදම් හරි දවසක ඉඩම් කෑල්ලක් ගන්නවා කියලා. ඔන්න ඉතින් හිතේ තිබුණ ඒ හීනෙත් පහුගිය ජනවාරි මාසේ සඵල වුණා. මේ තියෙන්නේ පවුලක් විදිහට අපි 5 දෙනාම එකට එකතු වෙලා ගත්ත හොඳම තීරණය කියලයි මම හිතන්නේ. අද දවස පෙබරවාරි 18 වෙනිදා 2026. අද ඉඳන් මෙන්න මේ අපි ගත්ත ඉඩමේ පවුලක් විදිහට අපි ගත්ත හොඳම තීරණය කරන හැම දෙයක්ම ඩේලි ව්ලොග් එකක් වශයෙන් මම ඔයාලට අරගෙන එනවා. අලුතෙන් ඉඩමක් ගන්න හිතාගෙන ඉන්න අයට ඒ වගේම අලුතෙන් ඉඩමක් අරගෙන කොහෙන් පටන් ගන්නද කියලා හිතාගෙන ඉන්න අයටත් මේක වැදගත් වෙයි. අපි මේ ඉඩම ගන්නකොට මේකේ බඩේනිකු දාලා තමයි තිබුණේ. දැනට මේ වේලිච්ච බඩේනිකු ගස් ඔයාලට පේන්නේ පහුගිය සතියකට විතර ඉස්සෙල්ලා ඒගොල්ලෝ යාළගේ තිබුණ බඩේනිකු සේරම අස්වැන්න නෙලලා අරගත්තා. අපි ඉඩම ගන්නකොට යාළගේ බඩේනිකු කොළ පාට තමයි තිබුණේ. ඉතින් ඒගොල්ලන්ගේ බඩේරිඟු පැහිලා ඒවා වේලිලා එයාලගේ අස්වැන්න අයින් කරගත්තට පස්සේ තමයි අපි මේ ඉඩමට ආවේ. ඉතින් මමයි අපේ දුවලගේ තාත්තයි අද උදේ මේ ඉඩමට ආවේ තනකොළ ටික කපන්න හිතාගෙන. අපිට තනකොළ මැෂින් එකක් තියෙන හින්දා අපිට පිටින් කවුරුවත් ගන්න ඕන කමක් නැහැ. අපිට පෙට්‍රල් වලට යන වියදම විතරයි යන්නේ. මේ ඉඩමේ තියෙනවා අක්කර 2ක කොටසක්. මේ වෙනකොට වෙලාව 7යි කාලට විතර ඇති. ඔන්න බලන්නකෝ වීඩියෝ කර ඉන්නකොටම මම උඩින් ගියා ලොකු කාක්කරංචුවක්. මෙතන එක 500කට වැඩිය හිටිය කුරුල්ලෝ. ඔයාලට ඇහෙනවා ඇතිනේ මේ වටපිටාවේ තියෙන සද්දේ. තොර තෝංචියක් නැති කිචිවිචිය. මෙන්න මෙතනින් තමයි අපි ඉඩමට ඇතුළු වෙන කඩුල්ල හදන්න ඉන්නේ. ඉඩමක් මිලදී ගන්නකොට ආකාර කීපයක්ම තියෙනවානේ. අපි නිවසක් හදන්න වගේ නම් ෆිනෑන්ස් ආයතනයකින් මිලදී ගන්නවා. ඒ වගේම පුවත්පත්වල තියෙන දැන්වීම් වලින් බ්‍රෝකර් කෙනෙක් මාර්ගයෙන් ඔන්න ඔය විදිහටනේ ඉඩම් ගන්න පුළුවන් වෙන්නේ. අපි මේ ගත්ත ඉඩම තියෙන්නේ අනුරාධපුර ටවුන් එකේ ඉඳන් විනාඩි 40ක පැය භාගයක විතර තියෙන දුරින්. ඒ හන්ද වැඩවලට අපිට පහසුයි මොකද අපිට අපේ ස්කූටරේ පාවිච්චි කරන්න පුළුවන් බස් එකේ යන එන දුරක් නැහැ. මායි මහත්තයයි කතා වුණේ ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ ඉඩමක් ගත්තාම වටේ මායිම සකස ගන්න එක. ඒ කියන්නේ වැටක් දාන එක. ඔයා දාන්නේ වාණිජ භෝගයක් වුණත් ඒක එළවලු පළතුරු හරි මොනම භෝගයක් වුණත් අපේ භෝගයන් ආරක්ෂා කරන්න වැටක් දාන්න ඕනේනේ. අන්න එතෙන්දී නම් අපි ටිකක් කල්පනාකාරී වෙන්න ඕනේ. ඒ මොකද දන්නවද? වටේ ඉන්න අය කොහොමද එයාලා අඳුනගෙන එයාලගේ උදව් වෙනුත් මේක කරගන්නවා නම් තමයි හොඳ. මොකද එයාලවත් දැනුවත් කරලා ඔයා මේ වැඩේ කරනවා නම් එයාලගේ හිත හොඳකම ඔයාට හැමදාම තියාගන්න පුළුවන්. තවත් කියන්න ඕනේ ලොකුම කාරණයක් තමයි මේ අහල පහල හිටපු අය හුඟක් අපිට උදව් කරා. හුඟක් දන්න දේවල් කියලා දුන්නා. ගොවිතැන ගැන මමවත් මහත්තයාවත් හුඟක් දේවල් දන්නේ නැහැ. මහත්තයා හුඟක් දන්න ඔය YouTube වීඩියෝස් බලලා දන්න කියන අයගෙන් අහගෙන ඒ විදිහට තමයි එයාගේ දේවල් දන්නේ. අපි දාන්න හිතන් ඉන්නේ මේකේ වාණිජ භෝගයක්. ඔන්න බලන්නකෝ බඩේරිඟු කැඩුවට මේ අක්කර 2 පුරාවටම ඇවිද්දොත් අපිට හොයාගන්න පුළුවන් එක බඩේරිඟු කල 100කට වැඩිය. වැටිලා අතරමඟ නැවතිච්චා කඩන්න බැරි වෙච්චා ඔය හුඟක් දේවල් හොයාගන්න පුළුවන් අපිට ඇවිද්දොත් එහෙම. මේ එයින් එකක් තමයි මට හම්බුනේ. අපි උදේ 6:00 විතර වෙනකොට වත්තට ගිහිල්ලා 12 විතර වෙනකොට ආපහු ආවා. කොහොමත් මමයි මහත්තයයි හිතාගෙන ඉන්නේ උදේ වරුව විතරක් මේ සඳහා කාලය දෙනවා කියලා. ඇයි දන්නවද අපේ ගෙදර ෂූටි දුව ඉන්නවා. එයා එක්සෑම් ලියනවා මේ සැරේ දෙසැම්බර් වල ඔලෙවල්.
ඒ වැඩ කටයුතු වලට කරන්න ඕනේ ගෙදර වැඩක් තියෙනවා. එහෙමනම් ඉතින් මින් ඉදිරියට අපි ගත්ත මේ වත්ත ගැන මේකේ වගා කරන දේවල් ගැන ඒ හැම දෙයක්ම ඔයාලට දැනුවත් කරන්න මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. හෙට දවසටත් අපි ආයෙත් එනවා. එතකොට ඒ කරපු දේවලුත් මම ඔයාලට වලොග් එකක් විදිහට අරගෙන එනවා. එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාලා හැමෝටම සතුටින් පරිස්සමින් ඉන්න.